Welcome back to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොණ්ඩේ අනේක නවත්ත ගන්න හොඳ බෙහෙතක්. මේවා ගෙදර තියෙන දේවල් වලින්ම හදා ගන්න පුළුවන්. කරපිංචා, කෝමාරිකා, ඒ වගේම කොහොඹ අපේ වත්තේම හොයා ගන්න පුළුවන්. ඒ වගේම peera කොලත් මේ මිශ්‍රණයට එකතු කර ගන්නවා නම් ගොඩක් හොඳයි. බත් එක උයන්න කලින් ආල් ටික හොඳට හොදලා පෙඟෙන්න දාලා පැය භාගයක් විතර තියන්න. ඒ අතරේ කඩාගත්ත කරපිංචා, කොහොඹ, peera කොළ අරගෙන හොඳට හොදලා ගන්න ඕන. මැටි වළඳක් ගන්නවා නම් ගොඩක් හොඳයි. පතු ලුණු ගන්නවා නම් ගෙඩි 6ක් විතර හරි, බී ලුණු ගන්නවා නම් ගෙඩි භාගයක් විතර හරි අරගන්න ඕනේ. ක්ලූ හාල් ටිකකුත් සෝදලා තියාගන්න ඕනේ. කරපිංචා කපනකොට නැටිත් එක්කම කපලා දාගන්න. මොකද හිසට අවශ්‍ය පෝෂක කොටස් ඒ නැටි වලක් තියෙන නිසා. ඊළඟට කොහොඹ කොළ, peera, ලුණු එකතු කරන්න ඕනේ. සෙම්මමාරු තියන අය කෝමාරිකයි, උළු හාලුයි එකතු කරගන්න එපා. පැය භාගයකට පස්සේ හාල් පෙඟෙන්න දාපු වතුර අරගෙන අපි හදපු මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. මේ හාල් වතුර වලින් හිස කෙස් ගැලවෙන එක නවතිනවා. කොණ්ඩේට අවශ්‍ය පෝෂණය ලබලා දෙනවා. අන්තිමටම තේ කොළ එකතු කරන්න ඕනේ. තේ කොළ වලින් කොණ්ඩේ කළු කරනවා. ඊළඟට මේ මිශ්‍රණය ලිපේ තියලා උතුරව ගන්න ඕනේ විනාඩි 3ක් විතර. විනාඩි 3කට පස්සේ ලිපෙන් බාන්න ඕනේ. මේකේ තියෙන සාරය මේ වතුරට උරා ගන්න ඕන නිසා පැය 8ක් හෝ ඊට වැඩි වෙලාවක් මේක පෙඟෙන්න තියෙන්න ඕනේ. තම රෑ එළි වෙන කල්ම තිබ්බා. ඊට පස්සේ මේකේ වතුර පෙරලා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා පාවිච්චි කරන ෂැම්පෝ එකක් මේ දියරයට එකතු කරන්න ඕනේ. සැර අඩු ෂැම්පෝ එකක් නම් ගොඩක් හොඳයි. ෂැම්පෝ එක හොඳට වතුරේ දිය වුණාට පස්සේ බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ දාන්න. සතියක් විතර පාවිච්චි කරන්න පුළුවන්. නානකොට මේ ෂැම්පෝ එක දාලා හොඳට මසාජ් කරලා නාන්න. වෙන ෂැම්පෝ එකක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි මේ ගමම්ම අයිස්ක්‍රීම් එකක් හදන්න යමුකෝ. පොල් ගෙඩිය හොඳට හොදලා පොල් වතුර ටික ගන්න ඕනේ. පොල් බෑය අරගෙන ඒක පැය 2ක් විතර ෆ්‍රීසර් එකේ දාලා තියන්න ඕනේ. මොකද එතකොට ඒකේ පොත්ත නැතුව හොඳට ගැලවෙනවා. දුඹුරු පාට පොත්ත නැතුවම මේක ගලවලා ගන්න පුළුවන්. ඊළඟට පොඩි කෑලි වලට මේක කපන්න ඕනේ. මේ වගේ දුඹුරු පාට පොත්ත තිබුණොත් ඒක අයින් කරලා ගන්න වෙන්නේ. කපපු කෑලි ටික බ්ලෙන්ඩර් එකට දාලා ඒකට පොල් වතුර දාන්න ඕනේ. දමලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටි කිරි හරි අරගෙන ඒකට අවශ්‍ය පදමට සීනි දමලා ඒක දිය කරලා හදා ගන්න ඕනේ. මේකට අපිට කැමති විදිහට කැමති පිටි වර්ගයක් දාගන්න පුළුවන්. පොල් කිරි වුණත් කමක් නැහැ. කිරි එක අර බ්ලෙන්ඩ් කරපු මිශ්‍රණයට එකතු කරන්න ඕනේ ඊළඟට. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් පෙරා ගන්න ඕනේ. තාත්තට දෙන්න ඕනින්ද මම මේ වෙලාවේ සස්ටජන් එකතු කරනවා. මේකට මයිලෝ දානවා නම් ගොඩක් රසයි. මයිලෝ කිරි එකතු කරලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට ආපහු සීනි එකතු කරන්න. මයිලෝ එකතු කරොත් එච්චර සීනි අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සස්ටජන් එකට සීනි අවශ්‍ය නිසා මම මේ වෙලාවේ සීනි ටිකක් වැඩිපුර එකතු කරනවා. මේ ටික හොඳට දිය කරලා අරගෙන පෙරාගෙන ඉතුරුණු පොල් කුඩු ටිකට මේ ටික එකතු කරනවා. එකතු කරලා නැවත වාරයක් බ්ලෙන්ඩ් කරනවා. ඒ ටිකත් පෙරලා අරගෙන අවශ්‍ය පදමට සීනි තියෙනවද කියලා බලන්න ඕනේ. ඊළඟට මිශ්‍රණය අරගෙන අයිස්ක්‍රීම් මෝල්ඩ් වලට දාන්න ඕනේ. මිශ්‍රණය ගොඩාක් තික්වට හදා ගන්නත් එපා. මිශ්‍රණය මෝල්ඩ් එකට දානකොට හොඳට කලවම් කරලා දාන්න ඕනේ.
මෝල්ඩ් එකක් නැත්තම් පොඩි පොඩි භාජන වලට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. දාලා උඩින් ෆොයිල් පේපර් එකෙන් කවර් කරලා ඩීප් ෆ්‍රීසර් දාන්නත් පුළුවන්. මේ මම පෙන්නලා තියෙන ක්‍රමයට පොලිතීන් එකකුයි රබර් බෑන්ඩ් එකකුයි යොදාගෙන අයිස්ක්‍රීම් ස්ටික් එක දමලා ඩීප් ෆ්‍රීසර් දැම්මත් හරි. පැය 12ක් විතර ෆ්‍රීසර් එකේ තියලා අපි අයිස්ක්‍රීම් ටික එළියට ගන්න ඕනේ. දැන් මේක මෙහෙමම එකපාර ගලවන්න අමාරුයි. ඇල් වතුර භාජනයක් අරගෙන මේ මෝල්ඩ් එක ඒකට දාන්න ඕනේ. තප්පර 30කින් විතර වගේ මේ භාජනෙන් එළියට ගන්න ඕනේ. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ අයිස්ක්‍රීම් එක හොඳද කියලා. ඉතින් යමුකෝ මගේ තාත්තා උයනවා බලන්න. මගේ තාත්තට වයස අවුරුදු 96ක් වෙනවා. තාත්තා කැමති උයන්න. මිනිසුන්ගේ ජීවිත වගේම ජීවත් වෙන්න කැමති විදිහත් එකිනෙකට වෙනස්නේ. මගේ තාත්තා එයාගේ සිතිවිලි වලටම අභියෝග කරලා බෑ කියන දේ හිතන්නේ නැතුව එයාගේ හැකියාව ඉස්සරහට අරගෙන ඇවිත් එයාට අවශ්‍ය දේ කරගන්න හදන එකත් ලොකු උත්සාහයක් නේ. අවුරුදු 96ක් වුණත් මගේ තාත්තා හැමදාම සතුටින් උයනවා. තවත් දවසක මුණ ගැහෙනකල් සතුටින් පරිස්සමින් ඉන්න හොඳේ. බයි.